මේ හිත හදා ගැනීම පිණිස මම තව කාරණාවක් සිහි කළොත් ඒක මම හිතනවා ඔය ළමයි ඒක හිතුවොත් හොඳයි කියලා. ඒ තමයි අපේ ජීවිතේ අපි වාසනාව කියලා හිතන්නේ ලැබීම. ලැබීම වාසනාවක් කියලා හිතනවා. නොලැබීම අවාසනාවක් කියලා හිතනවා. මම හිතනවා ඕක ඒකාන්ත කොට ගැනීම මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා තමයි කෙල්ලෝ කොල්ලෝ යාළු වෙනකොට සතුටු වෙනවා. අතහැරලා යනකොට දුක් වෙනවා. දරුවන් ලැබෙනකොට සතුටු වෙනවා. දරුවන් නැතිකොට දුක් වෙනවා. ඥාතින් අතහරිනකොට දුක් වෙනවා. ඥාතින් පිරිවර ගන්නකොට සතුටු වෙනවා. රස්සා ලැබෙනකොට සතුටු වෙනවා. රස්සා නැතිකොට දුක් වෙනවා. ඒක නැතිවීම කරුණ කියලා හිතනවා. ලැබීම වාසනාව. නමුත් මට කියන්න ස්වාමීන් වහන්සේ දැන් පටාචාරට හැම දෙයක්ම නැති වුණානේ. දරුවෝත් නැති වුණා, ගෙවල් නැති වුණා, ඔක්කොම නැති වුණා. ඒ නැති වුණේ ඇගේ වාසනාවටද අවාසනාවටද? වාසනාව. ඔය එක තැනක හරි නැතිවීම නොවුණා නම් ඇයට නිර්වාණය නැමැති වාසනාව ලැබෙන්නේ නැහැ. මේ නිවන කියන එක ඇයට පින් නැති බවක් නෙවෙයි. කාශ්‍යප බුද්ධ ශාසනය හෝ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පටාචාර බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා උපදිනවා. ඒ නැගණිය තව තමන්ගේ සහෝදරියොත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආවාසගයක් හදලා පූජා කරනවා. එහෙමයි. ඒකට බුදු කෙනෙකුට රහතන් වහන්සේලාට වැඩේ ඉන්න ආවාසගයක් හදලා පූජා කරපු ඈ තමයි සිටුමැදුරෙන් පැල්පතට වැටෙන්නේ. ඒකට කලින් වෙහෙර විහාර කරපු පින් නැති කෙනෙක්ද මේ? පින තියෙනවා. ඇගේ පින මොහු වෙලා එකතු වෙලා ආවේ නිර්වාණයට. නිසා මේ නිකන් කොල්ලෝ කෙල්ලෝ නිකන් වද වේදනා විඳ විඳ දුක් විඳ විඳ ඇති උන්ගේ පින තියෙන වෙන පැත්තකට. ඒ මාවතට නොයන තාක්කල් විඳව ඉන්න වෙනවා. මේ කොල්ලෝ කෙල්ලෝ අතර ඉන්නවා. දැන් පටාචාරට තරම් නැස්පැත්තියක් වෙච්ච කෙල්ලෝ නෑනේ. අඟුලිමාලට තරම් මහා විනාශයක් වෙච්ච කොල්ලොත් නෑනේ. ඉතින් ඒ නිසා හේතුව තමන්ගේ පුණ්‍ය සංස්කාර තමන්ට කොහොමදත් හොයාගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ධර්මයකින් ජීවිතේ හැඩගස්ව ගන්නකොට තමන්ට කාලයක් යනකොට තේරෙනවා තමන්ගේ ජීවිතේ කොයි පැත්තද හැදෙන්නේ කියලා. ඒතර අපි කියන්නේ කී දුවේ පුතේ අර ඔයාලට නොලැබීම කියලා කියන එක අවාසනාව කියලා ගන්නත් එපා. ලැබීම වාසනාව කියලා ගන්නත් එපා. දැන් අපි කිසා ගෞතමී ගමු. කිසා ගෞතමීට ජීවිතේ ලැබිච්ච ලොකුම ලැබීමක් තමයි මහා බෝධිසත්වෝ සිද්ධාර්ථ කුමාරයාගේ ගෙල සැරසූ මුතු මාලය. එතකොට සිදුහත් කුමාරයාගේ ගෙලට දාපු මුතු මාලය කියන්නේ කොච්චර වටිනා දෙයක්ද? රම්‍ය සුරම්‍ය සුබ